Hello guys. ඉතින් ඔන්න අද මගේ channel එකට කොහොම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් guys ඔන්න අද මම play කරන්නේ Minecraft මගේ පළවෙනි episode එක. ඉතින් අපි වැඩි කරන්නේ නැතුව අද අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු. අපි game එක play කරලා බලමු. ඉතින් අපිට මුලින්ම Minecraft series පළවෙනි episode එක තමයි මේ world එක අපි delete කරලා දාමු ඇතියදන්නේ. හරි දැන් guys අපි අලුත් world එක create කරලා අද වැඩේ කරමු. මම මේකේ නමට දාන එකේ name එක දානවා. මගේ world එකේ නම Los Santos කියලා. ඉතින් මෙන්න මේ විදිහට මගේ නම Los Santos කියලා දැම්මට පස්සේ මගේ seed එක අහනවා. ඉතින් මේකේ seed එකට මම දානවා රින 999 කියලා. එළ ඉතින් ඔන්න අපි එලි කරන දැන් ඉතින් අපේ world එක play කරලා බලමු. ඉතින් අපි world එකට ගිහිල්ලා බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මේ අතරේ ඔයගොල්ලෝ තාම අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරලා හැපැත්තේ තියෙන bell icon එක දැම්ම ඔබලා තියාගන්න. ඒක මම වීඩියෝ දාපු ගමන් ඕගොල්ලෝගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් channel subscribe කරලා bell icon එක දාලා තියාගන්න. අපි ඉක්මනටම 300 ගහන්න තියෙනවා. 300 ගන්න අපිට sub එකක් දෙන්න කියලා ඕගොල්ලෝගෙන් ඉල්ලනවා. 300 ගන්න අපිට sub එකක් දෙන්න ඉතින් එළල guys ඉතින් ඔන්න guys අපි gameplay එකට ආවා. අපි gameplay එකට ආවා. අයියෝ guys මට settings එකේ අම්පතු කරන අර bonus chest එක කියන එක දාන්න අපරාධ guys දැන් මම ඔයාලා මේ පොඩි bug එකක් කියනවා guys set වෙන්නේ නැහැ ඒක අවුලන්නේ. අපි මුලින්ම Minecraft එකේ කරන්න ඕන දෙයක් තමයි guys ගහක් කපා ගන්න එක. ඉතින් guys අපි ගහක් කපා ගමු. ඉතින් guys මේ පොඩි සද්ද ඇහෙනවා නම් වැඩි ගණන් ගන්න එපා ඒක. පොඩ guys සද්ද ඇහෙනවා. ඒව නවත්තන්න බෑ. හරි guys අපි මේක දැම්ම දැන් අපි මේක prime එකට හරව ගන්න ඕනේ. මෙන්න මේ විදියට. හරි දැන් guys අපි මුලින්ම හදා ගන්න ඕනේ දෙයක් තමයි guys crafting table එක. හරි nice. දැන් අපි guys මේකෙන් stick හදා ගන්න ඕනේ. දැන් අපි wooden pickaxe එකක් විතරක් හදාගත්තාම ඇති. මොකද අපි අන්නේනිත් ඔක්කොම මට stone වලින් තව තමයි guys හදා ගන්න ඕනේ. ඒකින්ද guys අපිට කරන් තින් දේ තමයි මෙන්න විදිහට හාරගෙන යන්න එක. ඊට පස්සේ මට පුළුවන් ඔක්කොම stone වලින් හදාගන්න. wooden එක වැඩ නැහැ guys. stone එක තමයි වටින්නේ. එළල guys මෙව ඔක්කොම අපි ඔක්කොම කඩා ගන්න ඕනේ නැහැ. ඔක්කොම කඩාගෙන. අම guys මෙතන කොපර් තියෙනවා. කොපර් nice. එතන guys කොපර් ඕන වෙන්නේ අපිට ඉස්සරහා වැඩ වලට. අනිත් කොපර් ඕන තරම් අපිට හොයාගන්න පුළුවන්. මං හිතන්නේ මේ හරි කේව් එකක් හරි තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් ඔව් තියෙනවානේ අනිවාර්යෙන් මේක Minecraft වල. ඉතින් අනිවාර්යෙන් අපි කොපර් ගමු. කොපර් ගන්න ඕන තරම් තැන් තියෙනවා. අපිට දැන් ඕන වෙන්නේ නැහැනේ guys ඕවා. ඒක නිසා අපිට දැන් ඕවා ඕන වෙන එකක් නෑ. හරි guys ඉතින් දැන් මේ ඇති අපි දැන් යන් උඩට. I like this. හරි guys. ඔන්න guys දැන් අපිට මුලින්ම crafting table හදාගෙන දැන් අපිට තියෙනවා wooden නෙව හදාගන්න. හදාගන්න තියෙනවා wooden ටික පට ගාලා හදාගන්න. හරි guys අපිට හදන්න පුළුවන් ඔක්කොම ටික මං හැදුවා. දැන් guys අපිට තියෙන පොඩි village එකක් හොයාගෙන යන්නේ එක. village එකක් කොහෙද guys තියෙන්නේ? මතකත් නැහැ. අවුල නැහැ guys. මෙන්න මේ තියෙනවා village එකක්. nice. ඉතින් guys දැන් අපිට ගන්න තියෙන පොඩි ඉන්න තැනක් හදාගන්න එක. village එකේ අපිට මොනවද තියෙන්නේ ගන්න කියලා පොඩ්ඩක් අපි බලලා යන්. ගියොත් පොඩ්ඩක් වාසනාවක් තියෙනවා. මෙතන මොකක් හරි බෙඩ් එකක් තියෙනවා guys. බෙඩ් එක වටිනවා. බෙඩ් එක නම් කොහොමත් guys අපිට වටිනවා. එළ guys දැන් අපි guys මෙන්න මෙතන තියෙනවා guys stone. මෙන්න මේව පොඩ්ඩක් අපි කඩාගෙන යන්. ඒවත් අපිට ඕන වෙන්නේ ඉඩ තියෙනවා.
මොකද ගයිස් මේ ස්ටෝන් වලින් හැදුවාම අප ස්ටෝන් වලින් මොකක් හරි ගියක් හැදුවා කියලා හිතන්නකෝ. ඊට පස්සේ මොකක් හරි වල කිරිපර කෙනෙක් පිප්පුරුවා කියලා හිතන්නකෝ. ඊට පස්සේ ගයිස් එතනින් එන ඩැමේජ් එක අඩුයි. වුඩ් වලින් හදනවට වඩා මේ ඩර්ට් බ්ලොක් වලින් හදද්දරන කොහොමත් වැඩක් නැහැ. මම නම් කියන්නේ ඒක තමයි කියන්නේ තියෙන හොඳම දේ තමයි වුඩ් වලින් හදන ගියක් හරි මොකක් හරි හදන එක. වුඩ් වලින් නෙමෙයි සෝරි අරනා ස්ටෝන් වලින්. දැන් ඇති කඩාගත්තා. ඕගොල්ලන්ටත් එපා නයි. අමර වෙන ෂුගර්ලික්ද මම කිව්වා නම වැරදි ඇති. ගණන් ගන්න එපා. නයිස්. අපි මම මේ බයෝම් එකට මේ බයෝම් වල වඩා නේ එහා පැත්තේ තියෙන බයෝම් එක ගයිස් මට ලස්සනයි කියලා හිතෙනවා. අන්න එහා පැත්තේ ගයිස් තව තියෙනවා කේව් එකක් තියෙනවා. අපි කේව් එක පැත්තේ දැන් යන් ගයිස්. විලේජ් එකෙන් අන්න අතර ෆර්නැක්ස් එකක් අපිට හදාගන්න තියෙනවා. අපි ෆර්නැක්ස් එකක් හදාගන්න නම් ගයිස් අපිට වුඩ් ඕන වෙනවා. වුඩ් නෙමෙයි ගයිස්. ගයිස් වචන පැත්තේ වුඩ් ඕන වෙන්නේ නැහැ ෆර්නැක්ස් එකක් හදන්න. අපිට ඕන වෙන්නේ ගයිස් ඒක ස්ටෝන්. අපි ඒක ස්ටෝන් ටිකම මයින් කරගන්න යන්න ඕනි. ස්ටෝන් මයින් කරගන්න අපිට ස්ටෝන් ටිකෙස්ගෙන් තමයි ඉක්මනට වැඩි කරගන්න පුළුවන්. වුඩ් එකන පුළුවන් ඒ වුඩ් එක පොඩ්ඩක් වෙලා යනවා ස්ටෝන් එකට වඩා. ස්ටෝන් එක තමයි හොඳ. වුඩ් එකත් හොඳයි ඉතින්. වුඩ් එක නට ඉක්මනට කැඩෙනවානේ. ඒකින්ද ඒක ඇඩිය සෙට් වෙන්නේ. කේව් එක ගයිස් කියනවා වෙන්නේ මේ පැත්තේ කොයි හරි තියනවා කේව් එක. කේව් එක. කේව් එක මට පේන්නේ නැහැ. මේ හරිය කොයි හරි තියෙනවා කේව් එකක්. එහෙ නෙමෙයි ගයිස්. කොයි හරි මෙතන තියෙනවා කේව් එකක්. එන්නේ කේව් මම හොයාගෙන අරලා තියෙන කේව් එක. මේ තියෙන්නේ. අස්සන කුරුල්ලොත් මෙහෙ ඉන්නවා. ඉතින් සුපිරි නේද ගයිස් මයින්ක්‍රාෆ්ට් කියන්නේ. ඔග්ගොල්ලෝ මයින්ක්‍රාෆ්ට් එකට කැමති නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාන්න එන්න. මම නම් ඉතින් එකෙන්ම කැමතියි මයින්ක්‍රාෆ්ට් එකට. ඒ මොකක්ද අර යට තියෙන්නේ? ඒ මොකක්ද ගයිස් මේ පළවෙනි වතාවට එක දැක්කෙත්. කියන නම නම් හයිට දන්නේ නැහැ මං. අම්මඩ කිලිපර කෙනෙක්. කොත් මේ කිලිපර නේද ගයිස් තු මල මගුලයි ගයිස්. උටා මේ කියලා නම් අතර මං එන්න කිසි ආසාවක් නැහැ. බෑනේ ගයිස් මේ ටච් එක වැඩ කරේ නැහැ. ඒක තමයි ගයිස් පොඩි අවුල කර තියෙන ටච් එක වැඩ කරේ නැහැ. අයියෝ කරගත්තේ ලස්සන අපූර්ව වැඩක්. දැන් ඉතින් ආයෙත් යමු කේව් එකට. මං ටච් එකට ගල්ලා එතනින් පැත්තට යන්න හැදුවේ ටච් එකට කරේ නෑ. හරි ගයිස් ඉතින් කොහොමද දේවල් වෙනවා? ඔව ගණන් ගන්න එපා. කොහෙන්ද ගයිස් ආයි කේව් එක? මේ තියෙන කේව් එක. මෙන්න මෙහින් යනකොට මෙන්න මෙහින් යන එක වාසි. මොරු ගින්දර ගයිස් තියෙනවා. දැන් මම ගයිස් ඉන්වෙන්ටරි තියෙන බට් ටික ගන්න ඕනේ. ඒ කොහෙද ගයිස් මගේ බට් ටික තියෙන්නේ? මෙයා මෙන්න මෙතනින් පිපුරුවානේ. මට හොටු ගයිස්. මේ කොහෙද ගයිස් මේ? ෂික් ගයිස් අපරාධ ගයිස් හරි ක්ලිපර් වෙලා පිපුරුවානේ. දැන් ඉතින් මට මගේ බඩු ටිකත් ඒකෙන් නැති වුණා. දැන් උඩට යන්න ගියන්න නැහැ. දැන් ඉතින් අපිට තියෙන්නේ එක දියයි. හරි. මෙන්න මෙහෙන් තමයි දැන් ගයිස් අපිට යන්න වෙන්නේ. යන්න බෑ හගේ නේද? ඉතින් ගයිස් මට බඩු වල තියෙන ආසාව අත්හැර ගන්න උනා. ඉතින් ගයිස් මං ආපහු තව අලුතෙන් බඩු ටිකක් හැදුවා. මේ තමයි ඉතින් මේ බඩු ටික. ඉතින් ගයිස් මං කොහොම හරි එන්න ගියම දිනවා පැනලත් ආවා. ඉතින් ගයිස් දැන් අපිට තියෙන්නේ ගයිස් පොඩි බේස් එකක් හදාගන්න. මේ විලේජ් එකේ ගෙවල් වලත් අපිට නතර කුරුල්ලෙක් කෑ ගහනවා. අයියෝ මහ බෙල්ලමි කරනවා වගේ ගයිස් කෑ ගහන්නේ කුරුල්ලා. ඉතින් ගයිස් අපිට දැන් තියෙනවා ගයිස් පොඩි බේස් එකක් හදාගන්න. මං ගාතාම බෙඩ් එකක් නෑ නේද ගයිස්? බෙඩ් එකක්. මං පළගා ගියස් කියලා බෙඩ් එල ගයිස්
බෙඩ් එකක් ගත්තා. දැන් ඉතින් අපේ දුවන්න තමයි තියන්නේ guys. අපේ බේස් එක හදන්න මේ කිල්පර් කෙනෙක් පිපුරුවා. ඔව ගණන් ගන්න එපා. ඉතින් අපි ඔය කරනතු අපි යමු අපේ බේස් එක හදන්න. ගත්තා. මම ගත්තා. දැන් අපි යන් let's go. මෙන්න මේ හරිය හොද්දයි කියලා හිතනවා guys මගේ බේස් එක හදන්න. අපි පොඩියට වැඩි පටන් ගන්න. මේ ගත්තා. අපි කලින් වෙපන් ටික හැදුවානේ guys. දැන් නම් ගේ වැඩි ගේමක් නැහැ. පොඩියට හදාගන්න තමයි තියෙන්නේ. දැන් අපි හදාගමු අපේ බේස් එක. ඉස්සෙල්ලා අපි තනකොළ ටික ගලවන්න බෑ. මේ කුරුල්ල කෑ ගහන නැති මහා වාතයක් කුරුල්ල නම් guys. ඔගොල්ලෝ දන්නේ නැති කුරුල්ල කියන්නේ පොඩ්ඩක් කෑ ගහනවා. හරි. දැන් guys අපි මේ තනකොළ එක බෑනේ නේද කරන්න. අපි තනකොළ ටික ඔන්න ඔම්ම අපි ගලවගෙන යමු. අපේ බේස් එක හදන්න. ඔන්න ඔය විදිහට. දැන් guys අපි අපේ බේස් එක හදමු. ප්ලෑන් එක හදලා ඉන්න බෑ මුලින්. like this. hari guys. එල guys ඉතින් ඔයගොල්ලෝ පේන දේ මම මගේ බේස් එක දැන් සම්පූර්ණයෙන්ම ඉවර කරා. ඉතින් ඕගොල්ලෝ මුලින්ම Minecraft ගහනකොට මුලින්ම ඔයගොල්ලෝ කරන්න ඕන දේ තමයි village එකක් හොයාගෙන ඊට පස්සේ මෙන්න මෙතන පොඩි බේස් එකක් ගහගන්න එක තමයි ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ. ඉතින් guys මං ඉන්නේ විතර දැන් මේක කරා. ඉතින් ලස්සනක් ඕනේ නේ. ඉතින් guys මගේ ගේ මෙන්න මේ හරියෙන් වගේ හැදුවට පස්සේ මට මං හිතන් ඉන්නේ මම මේ හදපු බේස් එක ගබඩා කාමරයේ විදියට පාවිච්චි කරන්න. නිකන් අපරාධනේ. ඉතින් අපරාධී. ඉතින් මෙන්න මෙතනින් අපි සීරියස් එක කන්ටිනියු කරන් තමයි තින්නේ. මෙන්න මෙතනින් කියවට මගේ ගේ හදන්නේ එක්කෝ මෙන්න මෙතනත් නෙමෙයි එක්කෝ අන්න අර හරියට එන්න. ඉතින් අපි ඊළඟ එපිසෝඩ් එකේදී මම ඔයගොල්ලන්ට ගේ හදලා තියන්නම්. මම එක වෙන වීඩියෝ එකකින් නම් guys මම ඔයගොල්ලන්ට පෙන්නන්නේ මේ ගේ හදන හැටි. මොකද guys වීඩියෝ ගොඩක් දික් වෙනවා. ඒ වගේම මට හිතෙන් ඉදිරියට ඒක හදන්න බෑනේ වගේ හිතේ හැටියට. මොකද වීඩියෝ එකක් කරනවා නම් කතා කර નિયમિત වෙලාවක් තියාගෙන තමයි ඔක් කරන්න ඕනේ. ඉතින් එහෙම නැතුව ඉතින් කළා වැඩක් නැහැ. ඉතින් මගේ ලස්සන ගේ මට හදන්න ආසාවක් හිතෙනවා. ඉතින් අපි වැඩි කතා නැතුව අද එපිසෝඩ් එක වෙන්නේ මෙතනින් එන්ඩ් වෙන්න નિયમિતයි. ඉතින් මම කොහොමත් ෆාම් එකකුත් හදන්න ඉන්නවා. අපි ඊළඟ එපිසෝඩ් එකේ ගේත් හදලා ඉවර වුණාට පස්සේ ෆාම් එකකුත් හදමු. ෆාම් එකක් මේ විලේජ් එකේ නම් තියෙනවා මං හිතන්නේ. ඉතින් guys අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඉතින් ඔයගොල්ලෝ අද්දර ඔයගොල්ලෝ සුබ දවසක්. ඉතින් ඔන්න අද්දර මගින් එන ඔයගොල්ලෝ සුබ දවසක්. දැන් රෙස්පොන්ඩි පොට් එක සෙට් කරලා මෙයා ගෝස්ට් වල සරුංගල්ලාරලා හෙන්න ජුලියක් ගන්න. බයි බයි. සරුංගල්ලාරින්න කඩන් ගියට දුක් වෙන්න එපා.